අවස්ථාවේදී අපට සවන් දෙන අපේ විදේශ සංවිධානවල සහෝදරයන්ගෙන් සහෝදරයන්ගෙන් අවසරයි හිතවතියන්ගෙන් හිතවතුන්ගෙන් අවසරයි අද කම්නාසලා දන්නවා අපේ පක්ෂයේ නිර්මාතෘ අපේ පක්ෂයේ සදාදරණීය නායක රෝහණ විජේවීරයා ධනපති පන්තිය විසින් උතුරගෙන අපට අහිමි කරලා රෝහණ සහෝදරයා අත්අඩංගුවට අරගෙන අත්අඩංගුවේදී ඝාතනය කරලා අවුරුදු 25ක් පිරෙන දවස. මේ අවස්ථාවේදී මේ රටත් ඒ වගේම අපේ පක්ෂයත් විශේෂයෙන්ම මුහුණ දීලා තියෙන තත්ත්වය අපේ ඉදිරියේ තියෙන වගකීම් අපි මෙතෙක් ගෙවාපු ඉතිහාසය පිළිබඳව කතා කරන්න අත්‍යවශ්‍යයි. ඔබ දන්නවා රෝහණ විජේවීර සහෝදරයා හැදුවේ නිකම් පක්ෂයක් නෙවෙයි විප්ලවවාදී පක්ෂයක්. විප්ලවවාදී න්‍යායක් ඒ භාවිතාව ඉදිරියට ගෙනියන සංවිධානය පක්ෂය. මේ අවස්ථාව වෙනකොට අපි මේ රටේ ඊනියා නිදහසෙන් පස්සේ මේ ගත වෙන යලි පුබුදුම ශ්‍රී ලංකා චින්තනය පිටිපස්සේ ගියා. ඊට පස්සේ මහින්ද චින්තනය එක පිටිපස්සේ ගියා. දැන් මහින්ද චින්තනය දෙක පිටිපස්සේ යනවා. අපි කොතනද ඉන්නේ? අපේ රට මොන වගේ තැනකටද ගෙනල්ලා තියෙන්නේ ධනපති පන්තිය? ධනපති පාලකයන්, ධනපති ආණ්ඩුව. හරි පැහැදිලි. මේ රට ආර්ථික වශයෙන් බංකොලොත්, දේශපාලන වශයෙන් බංකොලොත්, සමාජ වශයෙන් ලොකු ප්‍රශ්න වලට මුහුණ දීලා තිනවා. අර්බුදයකට මුහුණ දීලා තිනවා. උත්තර නැහැ. සංස්කෘතික සදාචාරමය වශයෙන් මේ රට නන්නත්තාරයි. ඔක තමයි අපිට තියෙන තත්ත්වය. අද මෙතන තමයි ඇවිල්ලා තියෙන්නේ. එදා රෝහණ සහෝදරයා අවුරුදු 22ක තරුණයෙක් හැටියට දැක්කේ මෙන්න මේ අර්බුදය, මේ මොරඩ අර්බුදය තමයි පෙරදු දැක්කේ. පෙරදුටු නිසා පක්ෂය හැදුවා. විප්ලවවාදී පක්ෂය හැදුවා. මේ රට වෙනස් කරන්න, මේ රට උඩු මේ රට ඔළුවෙන් හිටවලා තියෙන රට නැවත දෙපයින් හිටවන්න. ඒ තමයි රෝහණ විජේවීර සහෝදරයා මේ රටට දීපු ලොකුම ශක්තිය, අපට දීපු ශක්තිය. ඉතින් අද වෙනකොට එක පැත්තකින් ධනපති ආණ්ඩුව, ධනපති ක්‍රමය මේ රටේ ලෝක මට්ටමින් විශාල අර්බුදයකට ගිහිල්ලා තියෙන අවස්ථාවේදී අපට අපි පැහැදිලිව දකිනවා මේ අවස්ථාවේ ඔබ සියලු දෙනා අත්දැකීම් ඉන්නවා මේ රටේ ජනතා විමුක්ති පෙරමුණට ලොකු පැහැදීමක් ඇති වෙලා තිනවා, ලොකු ආදරයක් ඇති වෙලා තිනවා. ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව විශාල බලාපොරොත්තු තියලා තියෙනවා. ඒ ප්‍රසාදය අපට ඇතුළේ, ඒ ප්‍රසාදය අපට නිකම්ම ආසින් වැටුණා නෙමෙයි. අපට ලැබුණේ මේ ප්‍රසාදය පිටිපස්සේ තියෙන්නේ රෝහණ විජේවීර සහෝදරයාගේ සෙවණය, රෝහණ විජේවීර සහෝදරයාගේ දැක්ම, රෝහණ විජේවීර සහෝදරයාගේ කැපවීම, රෝහණ විජේවීර සහෝදරයාගේ පරිත්‍යාගය. ඒ නිසා මේ අවස්ථාවේදී අපි මතක් කරන්න ඕනේ රෝහණ විජේවීර සහෝදරයා මේ පක්ෂය අපට දායාද කරලා තිනවා. විශාල කැපවීම කරලා, හිතන්න බැරි කැපවීම කරලා, සතේ අතේ නැතුව, පෞල් බලය නැතුව, නර බලය නැතුව, වෙන කිසිදු අයුක්ති සහගත බලයක් නැතුව රෝහණ විජේවීර සහෝදරයා ගොඩ නැගුවා පක්ෂයක්.
දැවැන්ත පක්ෂය ගොඩනැගුවා. මේ පක්ෂය කිසිදු හතුරෙකුට අදවන තුරුත් විනාශ කරන්න බැරි වෙලා තිනවා. ඉදිරියේදී විනාශ කරන්න බෑ. ඒ පිළිවෙලව විසාත් වෙනවා. මේ පක්ෂය ආරම්භ කරලා දැවැන්ත වේගයකින් රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු එදා කැපවෙච්ච සහෝදරු පරිත්‍යාගශීලී සහෝදරු අලුත් පක්ෂය ගොඩනැගුවා. වේගයෙන් ගොඩනැගුවා. වේගයෙන් ජනතා සහාය ලැබුණා. ඒ නිසාම මේ රටේ ධනපති පන්තියත් අවස්ථාවාදී වමත් එකතු වෙලා ඔබ දන්නව මර්ධනය කරා. ඒ ඉතිහාසයේ පළවෙනි මර්ධනය මේ පක්ෂය විනාශ කරන්න ගත්ත උත්සාහය. ඒ උත්සාහය අසාර්ථක කරන්නේ ඒ උත්සාහය ව්‍යර්ථ කරන්න ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජේවීර සහෝදරයාගේ නායකත්වයෙන්ම නැවතත් ජනතා විමුක්ති පෙරමුණ සමත් වුණා. ඒ නිසාම අපට නැවතත් අපේ පක්ෂය ලැබුණා. අපේ පක්ෂය නැවතත් ගොඩනගන්න හැකියාව ලැබුණා. අවුරුදු 5ක් තහනම් වෙලා හිටියා. ඊට කලින් අවුරුදු 5ක් අපට අත්‍යවශ්‍ය නිසා ඉතා ප්‍රවේශමෙන් රෝහණ විජේවීර සහෝදරයාගේ නායකත්වයෙන් මූලික අඩිතාලම දාගන්න පුළුවන් වුණා පක්ෂයට. රෝහණ විජේවීර සහෝදරයා නිසි කාලයේදී ඉතාම නිවැරදි අවස්ථාවේදී මේ පක්ෂය එළියට ගෙනාවා 1970. ඉතින් අපට නැවතත් 1971 මේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සමාජ සාධාරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ නායකත්වයෙන් සටන් කරන්න සිද්ධ වුණා. ඒ තමයි පළවෙනි නිර්ධන පන්ති නැගිටීම මේ රටේ සිදු වෙන්නේ. ඒකයි ඉතිහාසිකයි. ඉතින් එතන ඉඳලා නැවතත් අවුරුදු 5ක් අපි තාමේ හිටියා. ඊටම දුෂ්කර කාල පරිච්ඡේදයක් ගෙවුවා. රෝහණ විජේවීර සහෝදරයාගේ නායකත්වයෙන්ම අපට පුළුවන් වුණා මේ පක්ෂය නැවත ගොඩනගන්න. රෝහණ විජේවීර සහෝදරයාගේ නායකත්වය අපිට ලබා ගන්න පුළුවන්. ඔබ දන්නවා 1977 78 වකවානු වෙනකොට මේ පක්ෂය යලිත් වේගවත් ගමනක් ආරම්භ කරා. ඒ යුගයේදී 78 79 යුගයේදී මේ රටේ අවස්ථාවාදී වාමාංශික දේශපාලනයක් තිබුණා නම් ඒ දේශපාලනය අවසන් කරන්නේ ඒ දේශපාලනය පරාජය කරන්න අපිට හැකියාව ලැබුණා. අපි පරාජය කළා. දැන් එතන ඉඳලා මේ රටේ වාමාංශික ව්‍යාපාරය අවස්ථාවාදීවම ක්‍රමක්‍රමයෙන් දී වෙලා ගියා. මේ වෙනකොට අද ඇත්ත කතා කරොත් යථාර්ථය බැලුවොත් අවස්ථාවාදී වමක් නැහැ මේ රටේ. අපි ආරාධනය කරනවා නායකයෝ කෙසේ වෙතත් ওই පක්ෂ වලට තාමත් නාමික වශයෙන් මේ තියෙන පක්ෂ වල තවත් සමාජවාදය ගැන විශ්වාස කරන සමාජිකයෝ ඉන්නවා, හිතවත් ඉන්නවා. අපි වුන්ට මේ වේදිකාවේ ඉඳලා අද මේ ඓතිහාසික දවසේදී ආරාධනය කරනවා ජනතා විමුක්ති පෙරමුණ වලට ආයකරක් වන්නව වෙනත් වමක් නැහැ, නිවැරදි වමක් නැහැ. සමාජවාදී විප්ලවය ජයග්‍රහණ සඳහා සටන් වදින වෙනත් පක්ෂයක් නැහැ. අද දෙපැත්ත හරි පැහැදිලිව දෙපැත්ත වෙන් කරලා ඉර ඇඳලා තියෙන්නේ මේ රටේ. මේ රටේ දෙපැත්ත වෙන් කරලා ඉර ඇඳලා තියෙනවා. ඉතින් අපි මේ ජයග්‍රහණ අරගෙන ඉස්සරහට යද්දී එක්සත් ජාතික පක්ෂයේ බලයට පත් කරනවා මේ රටේ ජනතාව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික සහභාගියත් මේ රට ගෙනිච්ච තැන තල්ලු කරලා දුන්නා, ලබා දුන්නා. ජේ.ආර්. ජයවර්ධනගේ දෑතට මන්දේසිය තියලා දුන්නා මේ රටේ බලය. නිකම් බලය නෙමෙයි, පාර්ලිමේන්තුවේ 6ක බලයක්. ඒ බලය පාවිච්චි කරලා ඔබ දන්නවා ජනාධිපති ධූරයක් ඇති කළා. විධායක ජනාධිපති ධූරය මේ රටේ විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කරා. ඒ විධායක ජනාධිපති ධූරය ඇති කරන්නේ වෙන යමක් නිසා නෙමෙයි,
ධනේශ්වර ක්‍රමය ඒ යුගයේ ඉඳන්ම මූණ දෙමින් ආපු අර්බුදයට ඒ අභියෝගයට මූණ දීම සඳහා තමයි මේ බලය හදන්නේ. ඒ බලය හදපු අවස්ථාවේ සිට ජනතාව විමුක්ති පෙරමුණ විරුද්ධ වුණා. සන්තෝෂයි අද බොහෝ කොටස් ඇත්තට හෝ බොරුවට කැමැත්තොන් හෝ අකමැත්තෙන් අද සිද්ධ වෙලා තියෙනවා සියලු දෙනාට විධායක ජනාධිපති ධූරය එපා. එහෙම නැත්නම් අඩු ගණනේ විධායක ජනාධිපති ධූරයේ බලතල අඩු කරන්න කියලා කියන්නේ. හොඳයි. ජනතාව විමුක්ති පෙරමුණ පෙර දැකලා තිනවා. ජනතාව විමුක්ති පෙරමුණේ රෝහණ විජේවීර සහෝදරයා පෙර දැකලා කිව්වා මේක දැන් හොඳ තත්ත්වයක් තියෙනවා. ජනතාව විමුක්ති පෙරමුණ දැන් නායකත්වයට ඇවිල්ලා තිනවා වැඩවල. ඊළඟට ජයවර්ධන මේ රටේ බිහි වෙච්ච දරුණුම ගණේ කැපවෙච්ච අධිරාජ්‍යවාදියා අධිරාජ්‍ය ගැත්ත මේ ධනේශ්වර ක්‍රමය ආරක්ෂා කරන්න ඔහු ඕනෑම දෙයක් කරන්න සූදානම් මේ හිටපු පුද්ගලයා. ඒ නිසා තමයි 1983 දෙමළ ජනතාවට එරෙහිව ප්‍රහාරයක් දියත් කරනවා. එක්සත් ජාතික පක්ෂයේ ජාතිවාදී කොටස් ඔවුන්ව ආරක්ෂා කරන ජයවර්ධන ඒ හරහා ඒ පහර දීමට ඒ දෙමළ ජනතාවට කරපු ප්‍රහාරයන් එක්ක ඊට මුව වෙලා ජයවර්ධන අපේ පක්ෂය තහනම් කරනවා. අපේ පක්ෂය තහනම් කරනවා නැවතත් වාරයක්. අවසාන කාලේදී ජයවර්ධන කිව්වා ඇයි ජනතාව විමුක්ති පෙරමුණ තහනම් කළේ කියලා ප්‍රශ්නයක් ඇහුවා. මේ ප්‍රශ්නෙට හරි පැහැදිලි උත්තර දුන්නා. ජනතා විමුක්ති පෙරමුණේ කිසිවෙක් පාර්ලිමේන්තුවට එනවා දකින්න මට ඕනේ නැහැ. ඒ නිසා මම ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළා. අද හිටියනම් හරි හොඳයි. මම හිතන්නේ දැක්කද මන් දන්නේ ජීවිතේ ඉවර වෙන්න ඉස්සෙල්ලා. මීයන් ඉස්සෙල්ලා දැක්කද කියලා මට මතක නැහැ. කොහොමුණත් අපට පාර්ලිමේන්තුවට යන්න තියෙන අයිතිය නැති කරන්න මේ රටේ ජනතාව ඉඩ දුන්නේ නැහැ. විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්ස මහරාමේ ඔය ප්‍රදේශයේ ජනතාව ඉඩ දුන්නේ නැහැ. දලපති පන්තියට ඉඩ දුන්නේ නැහැ. ජයවර්ධනට අපට දුන්නා 1994 පළවෙනි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය. හොඳයි. ඒ විදිහට තමයි. අදත් අපි කියනවා පැහැදිලිව මොනත් අපේ ජයග්‍රහණ වළක්වන්න හැදුවත් මොන ආකාරයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස බලතල වැඩි කරගෙන බලතල අයුක්ති සහගත විදිහට පාවිච්චි කරගෙන ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැතුව ජනාධිපතිකම් තියාගන්න බැලුවත් අපි කියනවා හරි පැහැදිලිව ජනතා විමුක්ති පෙරමුණේ ජයග්‍රහණයන් සහතික කරනවා මිසක් ඒව නවත්තන්න පුළුවන් జగතෙක් මේ රටේ නැහැ. එහෙම තත්ත්වයක් මේ දැන් තියෙන්නේ. ඕන විජේවීර සහෝදරය හදෝ පක්ෂය එහෙම පක්ෂයක්. මේ පක්ෂය ඉදිරියට යන මිසක් පසුපසට යන පක්ෂයක් නෙමෙයි. පසුබාන පක්ෂයක් නෙමෙයි. දැන් අපි 1983 පස්සේ 1987 ඉඳලා විශේෂයෙන්ම මේ රටේ ඇති වෙච්ච තත්ත්වය. එක පැත්තකින් අපට සටන් තුනක්. එක පැත්තකින් ජයවර්ධනගේ ප්‍රජාතන්ත්‍ර විරෝධ පාලනය. අනිත් පැත්තේ ඉන්දියන් ආක්‍රමණය. අනිත් තැනින් බෙදුම්වාදය, ත්‍රස්තවාදය. මේ තුනම පරාජය කළ යුතුව තිබුණා. පරාජය කරන්න වෙනත් පක්ෂයක් ඒ අභියෝගේ බාරගත්තේ නැහැ. බාර ගන්න පුළුවන් පක්ෂයක් තිබුණේ නැහැ. තිබුණේ එකම පක්ෂයයි ඒ ජනතා විමුක්ති පෙරමුණ. ඒ අභියෝගය අපි බාරගත්තා. බාර අරගත්තා විතරක් නෙමෙයි. මේ රටේ ජනතාව දන්නවා විශේෂයෙන්ම අපි හිතනවා දලපති පන්තිය දන්නවා කියලා. ධනපති පන්තිය අවසාන ඉම දක්වා මේ රටේ ජනතාව ඉදිරියට ගියා. කොහොමනත් අපට අවස්ථාව අහිමි වුණා. අපට රෝම විජේවීර සහෝදරයා අහිමි වුණා.
අපට අපේ දේශපාලන මණ්ඩලයේ හිටපු බොහෝ සහෝදරයෝ අහිමි වුණා. මධ්‍යම කාර්ය සභාවේ බොහෝ සහෝදරයෝ අහිමි වුණා. ක්‍රියාකාරී සහෝදරයෝ අහිමි වුණා. අපට බත් කටක් කන දීපු අම්මලා තාත්තලා අහිමි වුණා. බොහෝ දෙනා අපිට අහිමි වුණා. නමුත් කවුරුත් ඉතිවිදා පක්ෂේ ඉවරයි. පක්ෂෙට තවත් දුරට ඉස්සරහට යන්න බෑ. ජනතාව විමුක්ත වෙන්නේ ඉතිහාසයේ ඉවරයි. අද අපිට සන්තෝෂයි. එහෙම කියපු මිනිස්සුගෙන් අද අපට ඇහෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ අද රට වුණ දින අභියෝගයට නායකත්වය දිය යුතුයි දිය හැකියි පක්ෂයට කියලා කතාව තමයි ඇහෙන්නේ. ඒක හොඳයි. ඒක පිළිගත්තු එක හොඳයි. ඒක පිළිගත්තු එක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බොහොම හොඳයි. දැන් තියෙන්නේ අපිට ඕන විජේර සහෝදරයා අපට විප්ලවවාදී පක්ෂයක් හදලා දුන්නා. පෙරගමන්කරුවෙක් සටන්කාමී පක්ෂයක් ජනතාවට නායකත්වය දෙන්න පක්ෂයක් හදලා දුන්නා. අපේ හැකියාව අනුව අපි සියලු දෙනාගේ හැකියාව එකතු කරලා ඔබ සියලු දෙනාගේ හැකියාව එකතු කරලා අපි මේ පක්ෂය ගොඩනගලා අපි සියලු දෙනාම අද සතුටු වෙන්න පුළුවන්. අද පැහැදිලිව මේ රටේ වෙනස් තත්ත්වයක් තියෙන්නේ. දැන් මේ රටේ ධනපති පාලනය ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් මේ රටේ තියෙන්නේ. කවුරුවත් නැහැ කැමැත්තෙන් කතා කරන කෙනෙක්. ජනතාව කැමති කරගන්න කරන දේවල් පිළිබඳ අපි විස්තර කතා කරන්නේ නෙමෙයි මේ අවස්ථාවේ. ඔබ දන්නවා අරලියගහ මන්දිරේ දන්සැලේ ඉඳලා කරන්න පුළුවන් ඕනෑම කැත්ත වැඩක් ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩක් ඕනෑම පියවරක් ගන්න මේ පාලනය රාජපක්ෂ පාලනය සුදා. ඒක පෙන්නනවා. දැන් ඔබ දන්නවා ප්‍රතිපාදන නැහැ. හරි පැහැදිලි අපි කියනවා. ජනාධිපතිවරණයක් නැවත පවත්වන්න අවුරුදු 4කට පස්සේ පවත්වන්න ඊට පස්සේ ජනාධිපතිවරයාට පුදුම රටක් මේක. ඡන්දය ඉල්ලන්නේ ජනාධිපතිවරයාම නැවත ජනාධිපතිවරයා කර ගැනීම සඳහා ඡන්දය දෙන්නේ. ජනාධිපතිවරයා මේ ඊයේ පෙරේද මගෙන් අහුවා විදේශික කෙනෙක්. මේ ඕගොල්ලන්ගේ රටේ ජනාධිපති අස්සෙනවද මේ ඡන්දය ඉල්ලනවාට? මං කිව්වා මේක එහෙම රටක් නෙවෙයි මේක ජනාධිපතිවරයා පත් කර ගැනීම සඳහා ජනාධිපතිවරයාටම ඡන්ද දෙන්නේ. ඒ පෝස්ටර් දැන් හෙට අනිද්දා දකින්න පුළුවන්. එහෙම රටක් මේක. ඉතින් පුදුම රටක් කාටත් පුදුමයි මේක අහගෙන ඉන්නේ. ඉතින් දැන් හරි පැහැදිලි අභියෝගය ඇවිල්ලා තිනවා. අපි කැමති වුණත් අකමැති වුණත් ඒ අභියෝගයට මුහුණ දෙන්න ඕන. වෙන දෙයක් ඉතුරුලා නැහැ. ඉතුරුලා තියෙන දේවල් තියෙනවා. අපි ගොඩනගාගත් දේවල් තියෙනවා. අද මේ වෙනකොට ඔබ දන්නවා රාජපක්ෂ පවුලට කැමති කෙනෙක් නැහැ. ඇත්තටම කැමති කෙනෙක්. කැමැත්ත උදුර ගන්න, කැමැත්ත ලබා ගන්න, රවටන්න. මේ සහෝදරයා කියලා තියෙනවා වගේ හැමදාම ජනතාව රැවටෙන දේශපාලනය. හැමදාම රැවටෙනවා. රැවටීමට වාජනය වෙනවා. සමහරු කැමැත්තෙන් රැවටෙනවා. කොහොම තමයි තියෙන්නේ. නමුත් මේක වෙනස් කරන්න ඕනේ. මේක පරාද කරන්න ඕනේ. පරාද කරන්න පුළුවන්. ඒ පිළිබඳව කිසිදු සැකයක් හිතන්න එපා. තව දෙගඩියාවෙන් කතා කරන්න එපා. සහෝදරයා රාජපක්ෂ එයිද? මහින්ද දිනයිද? පොදු අපේක්ෂකයෙක් එයිද? ඕන එකක් තිබිච්චාවේ. අවසාන තීන්දුව ගන්නේ මොන දේශපාලන කාරණාවක් ජනාධිපතිවරණය නෙමෙයි. ඊට වඩා වැඩි දේවල් එනවා අපිට පේනවා. මේ යන ගමනේ හැටියට. ඊට වඩා ලොකු දේවල් අපිට පේනවා. ඒ මොන දේශපාලනයවත් මොන දේශපාලන තත්ත්වයවත් කොච්චර අමාරුණත් ඒක කොච්චර බහනකුණත් ඒක ජනතා විමුක්ති පෙරමුණ මිසක් වෙන කවුරුවත් නැහැ මේ රටේ රාජපක්ෂ පාලනයට අභියෝග කරන්න නායකත්වය දෙන්න ඉදිරි කාලයේදී ජයග්‍රහණය සඳහා. ඉතින් අපි සමුනාන්සලට කියන්නේ අපේ සහෝදර සහෝදරයන්ට කියන්නේ මේ රටේ ජනතාවට කියන්නේ ජනතාව හැමතැනම ගියොත් අපට ඡන්ද අඩුයි.
ඡන්ද අඩු වුණාට මට කියන්න අකමැති කෙනෙක් ඉන්නවද කියලා අද අපේ පක්ෂයේ. අපේ පක්ෂයේ තියෙන ප්‍රසාදය කොහොමද කියලා කියන්නේ? වෙන කිසිදු පක්ෂයකට නැති හරි පැහැදිලි ඒක අපිට තනියෙන් හම්බෙලා. ලේසි වැඩක් නෙවෙයි විප්ලවවාදී පක්ෂයකට තනියෙන් රටේ ජනතාවගේ ප්‍රසාදය ලබා ගැනීම. ඒ ප්‍රසාදය තියෙනවා. නිකන් හම්බෙච්ච එකක් නෙවෙයි. රෝහණ සහෝදරය උගන්වපු සියලු ගුණාංග අපි තියාගෙන ඉන්න නිසා, ආරක්ෂා කරපු නිසා, අපි පරිත්‍යාගශීලී නිසා අපිට ප්‍රසාදය තියෙනවා. අපි කැපෙලා ඉන්න නිසා අපිට පරිත්‍යාගය තියෙනවා. අපි රටට ආදරය කරන නිසා සබැලෙසම අපට ප්‍රසාදය තියෙනවා රටේ. අපි අදූෂිතය නිසා අපට ප්‍රසාදය තියෙනවා රටේ. අපි මේ රටේ ජනතාවගේ මහජන මුදල් නාස්ති කරන්නේ නැති නිසා, හොරකම් කරන්නේ නැති නිසා අපට තියෙනවා ප්‍රසාදය මේ රටේ. දැන් ඇති වෙන්න ඒ ප්‍රසාදය තියෙනවා. තව පියවර 1යි 2යි. මේක තමයි අපිට නැතිව තිබුණේ. අමුනාසලා දන්නවා, සහෝදරු දන්නවා. අපි අපේ රැස්වීමකට ඒ රැස්වීම පැවැත්වෙන පිටියට එකතු වෙන්න කැමති නැති විශ්විතිය බය අය හිටියා. චකිතය තියෙන අය හිටියා. දෙගඩියාව තියෙන අය හිටියා. මේ රටේ හැමතැනම හිටියා. අපි 77 අපේ පක්ෂයේ තහනම් ඉවරලා පිට්ටනිය කතා කරන්න යනකොට රැස්වීම පැවැත්වුවම අපි කතා කළේ මිනිස්සුන්ට නෙමෙයි. මිනිස්සුන්ට නෙමෙයි පිට්ටනියට කතා කරේ. පොල්ගස් වලට කතා කරේ. ඒත් අපි දැක්කා ඈත කඩේ ඈත ගෙදර ඉඳගෙන මුල්ලකට වෙලා අහගෙන ඉන්න මිනිස්සු දැක්කා. අපි කියන්නේ මොනවද කියලා. ඕක තමයි තිබුණු තත්ත්වය. ඒ වගේම තමයි නව තත්වාරයක් 1989 පස්සේ 94 ඔය තත්ත්වය තමයි තියුනේ. කවුරුත් බයයි. රැස්වීමට එන්න බයයි අපේ. සාකච්ඡාවට එන්න බයයි. සාකච්ඡාවට එන්න චකිතේ පුදුමයක් නැහැ. රට පුරාම මලමිනි. මුළු රටම විශාල මහනුවරක් කරලා තිබුණේ. ඉතින් පුදුමයක් නැහැ. දැන් ඒක සම්පූර්ණයෙන් අනිත් පැත්තට හැරිලා තිනවා. දැන් අපේ රටේ ජනතාව මොන පක්ෂයට අයිති වුණා? ඒක අපි කියනවා. තාම අපේ පක්ෂෙ නෙමෙයි. ඔක්කොම නෙමෙයි. බහුතරය මේ රටේ ජනතාව අතරින් බහුතරය මොන පක්ෂයට ඡන්ද දුන්නත් ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමට අහන්න එනවා. වැදගත් යමක් අහන්න ඕන නිසා, වටිනා යමක් අහන්න ඕන නිසා. අන්න ඒ தත්ත්වය අපිට තියෙනවා. ඒ ප්‍රසාදය තියෙනවා. ඒක සුළුපත් ප්‍රසාදයක් නෙමෙයි. මේ කාලයක් තිස්සේ අපි මහන්සියලා ගොඩනගපු රෝණ විජේවීර සහෝදරයක් ගොඩනගපු ඒ පක්ෂයට ලැබිච්ච මේ தත්ත්වය එදා තිබුණු අද මීට ඉස්සර දවසේ තිබුණු තත්ත්වය නෙමෙයි මේ තියෙන්නේ. මේක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේක තමයි අපි කිව්වේ මතවාදී වශයෙන් අපේ රටේ ජනතාව එකතු කරන්න ඕනේ. දැන් ඉතා වේගයෙන් එන අය බාර ගන්න. අපිට ඕනේ. තන හදලා දෙන්න අපිට ඕනේ. අපිට දැන් පදනමක් තියෙනවා. ප්‍රසාදයේ පදනම තියෙනවා. ඒ පදනම මත සංවිධානය ගොඩනගන්න අපිට තියෙන්නේ සංවිධානය නැවතත් සංවිධානය. ඒ ඇරෙන්නට අපිට වෙන යමක් නැහැ. සංවිධානය නැතුව අපිට ජයග්‍රහණ නැහැ. ඔබ දන්නවා. ඒකට ඒ සඳහා දැන් ඊටාම් වාසිදායක තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. මේ රටේ කිසියෙක් අන්තිම කුහකයෙක් මිස වෙන කිසියෙක් ඇත්තම විශ්වාස කරලා අපේ පක්ෂයට කිසිදු විවේචනයක් එල්ල කරන්නේ නැහැ. එල්ල කරන්න බෑ. එල්ල කරන්න බැරි නිසා එල්ල කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔවුන්ගේ මතවාදය, ධනේශ්වර මතවාදය, අවස්ථාවාදී මතවාදය දැන් පරාජය අභ්‍යසනය ඇවිල්ලා තියෙනවා. අවසාන පරාජය. ඒ නිසා අපිට තියෙන්නේ මෙන්න මේ වාසිදායක තත්ත්වය මත අපි ඉන්න තැන තෝරගන්න. අපි ඉන්නේ කොතනද? අපි හිතාම හොඳ වාසිදායක තත්ත්වයක ඉන්නේ. ඒ වාසිදායක පදනම මත සංවිධානය ගොඩනගමු, සටන් කරමු, ජයග්‍රහණය කරමු. රෝහණ විජේවීර සහෝදරයාගේ නාමය දීප්කල් දිනේවා. ජනතා විමුක්ති පෙරමුණ ජය වේවා. අධිරාජ්‍යවාදයට විනාශය, ජනතාවට විමුක්තිය, ධනවාදයට විනාශය, ජනතාවට සමාජවාදය. බොහොම